එන්න නිෂා ටීචර්ගේ ක්ලාස් එක පැත්තට. අද අපි කතා කරන්න යන්නේ pronouns. සර්වනාම පද කියලා තමයි පුතේ මේකට සිංහලෙන් කියන්නේ. The words which can be used instead of nouns are called pronouns. ඒ කියන්නේ නාම පද වෙනුවට භාවිතා කළ හැකි පද. My mother is kind. බලන්න මේ උදාහරණය දිහා. මගේ අම්මා කරුණාවන්තයි. ඊළඟට මම හිස් තැනක් දීලා දෙවෙනි වගන්තිය ලියලා තියෙනවා loves us so much කියලා. එතකොට මගේ අම්මා වෙනුවට පුතේ අපිට භාවිතා කරන්න පුළුවන් නේද she කියන පදය. එතකොට ඇය කියන පදේ භාවිතා කරා අම්මා වෙනුවට. නාම පදයක් වෙනුවට භාවිතා කළ හැකි තවත් පදයක්. එහෙනම් අපි මේකට කියනවා pronoun කියලා. pronouns වර්ග පහක් යටතේ අපි අද කතා කරනවා. කොටස් පහම තමයි තියෙන්නේ. පළවෙනි එක තමයි පුතේ subjective pronouns. වගන්තියක ක්‍රියාව කරන කෙනා කර්තෘ විදිහට භාවිතා කරන පද ටික තමයි ඉස්සෙල්ලාම අපි ඉගෙන ගන්න හදන්නේ. subjective pronouns ටික තමයි පුතේ I, we, you, they, he, she, it කියලා කියන්නේ. සිංහල තේරුම් ටික අපි දැන් බලමු. මේක මම හිතන්නේ හැම දරුවම වගේ දන්නවා. නමුත් අපි කතා කරමු පිළිවෙලට. I කියන්නේ මම. we කියන්නේ අපි. you කිව්වහම තේරුම් දෙකක් තියෙනවා. ඔයාගේ ඉස්සරහා එක්කෙනෙක්ට you කියන්නත් පුළුවන්. ඔයාගේ ඉස්සරහා ඉන්න ගොඩක් අයටත් you කියන්න පුළුවන්. එතකොට ඔයා, ඔයාලා කියන තේරුම් දෙකම. they කියන්නේ ඔවුන්. ඊළඟට බලන්න he, she, it. he කියන්නේ ඔහු. she කියන්නේ ඇය. it කිව්වහම තේරුම් දෙකක් දෙනවා. එකක් තමයි ඌ කියන තේරුම. අනිත් එක ඒක. ඊළඟට දෙවෙනි ස්වරූපය තමයි සර්වනාම පදවල පුතේ objective pronouns කියලා කියන්නේ. එතකොට මේ objective pronoun එකේ අපි උදාහරණ ටිකක් බලමු. මම පළවෙනි වගන්තිය ලියනවා she helps me කියලා. එතකොට මෙන්න මේ me කියන පදය මට එහෙම නැත්නම් මාව කියන තේරුම දෙන පදය. දැන් අපිට මෙතනට she helps I කියන්න බෑ. මොකද I කියන එක ඔයාලා දන්නවා අපි කර්තෘ පදයක් විදිහට භාවිතා කරන සර්වනාම ස්වරූපය subjective pronoun එක. එහෙනම් ඇය උදව් කරනවා මට කියලා කියද්දී I නෙමෙයි me කියන objective pronoun එක තමයි භාවිතා කරන්න ඕනේ. දැන් අපි මෙතන තියෙන උදාහරණ ටික කතා කරමු. මම කලින් ලියලා තියෙන පුතේ අපි සිංහල තේරුම් ටික කතා කරමු. I කිව්වහම me මට මාව. we කිව්වහම යාගේ objective pronoun එක us අපට අපව. you එක වෙනස් වෙන්නේ නැහැ. youම තමයි. එතන තේරුම් හතරක් එනවා. ඔයාට ඔයාව ඒක වචන ස්වරූපය. ඊළඟට බහුවචන ස්වරූපය ඔයාලට ඔයාලව කියන තේරුම. ඊළඟට they කියන subjective pronoun එකේ objective pronoun එක තමයි them කියලා කියන්නේ. ඔවුන්ට ඔවුන්ව. පුතේ මේ සිංහල තේරුම් ටික හොඳට මතක තියාගන්න. එතකොට අපි වගන්ති හදනකොට ඉස්සරහට ඔයාලට තේරෙයි මේ forms පහ කොහොමද නිවැරදිව භාවිතා කරන්න කියලා. he කියන එක්කෙනාගේ objective pronoun එක තමයි him, ඔහුට ඔහුව කියන තේරුම. she කියන කෙනාගේ her, ඇයට ඇයව කියන තේරුම. it කියන කෙනාට ඉන්නේ itම තමයි. එතන තේරුම ටිකක් ඉතින් අපි ගන්නකොට ඌට ඌව කියලා වගේ ගන්න පුළුවන්. ඒකට කියලා වගේ තේරුමකුත් අපිට ගන්න පුළුවන්. ඊළඟට අපි කතා කරන්න යන්නේ සර්වනාම පදවල තුන්වෙනි ස්වරූපය. බලන්න මේ උදාහරණ දෙක. This my book, my father is working. my කියන පද දෙක මම මෙතන රවුන්ඩ් කරනවා බලන්න. දැන් ඔයාලා දන්නවා මෙතන book කියලා කියන්නේ father කියලා කියන්නේ nouns දෙකක්. එයාලගේ ඉස්සරහින් දාලා තිනවා හරියට මේක adjective එකක් වගේ. ඒත් මේකට කියනවා possessive adjective කියලා. තේරුම් ටික පාඩම් කරගන්න ඕනේ අනිවාර්යෙන්ම. අපි බලමු. my කියන්නේ මගේ, our කිව්වහම අපේ, your කියද තේරුම් දෙකක් තියෙනවා. ඔයාගේ, ඔයාලගේ, they කියන්නේ ඔවුන්ගේ, his කියන්නේ ඔහුගේ. ඊළඟට තියෙනවා her, ඇයගේ, its උගේ, ඒකේ. පුතේ මෙතන මතක තියාගන්න කාරණාවක් තියෙනවා. දැන් සමහර දරුවෝ කරන වැරද්දක් තමයි ඒගොල්ලෝ කමාවක් දානවා IT කියන්නේ IT it කියලා ලියලා apostrophe දාලා s එකක් දානවා. ඒක වැරදි. pronoun එකට s එකක් එන්නේ නැහැ apostrophe එක්ක. එහෙම ආවොත් එහෙම මේක තේරුම it is කියන එක. ඒතකොට මතක තියාගන්න ඕනේ it's කියලා උගේ කියන තේරුමෙන් ලියනවා නම් ITS විතරක් ලියන්න. ඔන්න ඊළඟට හතරවෙනි ස්වරූපය. දැන් අපි ඉගෙන ගත්ත my කියන වචනේ objective form එකකුත් තියෙනවා. මම වගන්තිවලදී පැහැදිලිව කියලා දෙන්නම්. බලන්න this book is mine කියලා උදාහරණයක් තිබ්බා. මේ පොත මගේය.
නේද? මේකෙත් තේරුම් ටික අනිවාර්යයෙන්ම පාඩම් කරගන්න. මයින් මගේය, අවර්ස් කිව්වහම අපේය, යුවර්ස් කිව්වහම ඔයාගේය, ඔයාලගේය, දෙයර්ස් ඔවුන්ගේය, හිස් ඔහුගේය, හර්ස් ඇයගේය, ඉට්ස් කිව්වහම උගේය. ඊළඟට මෙන්න මේ උදාහරණ දෙක හොඳට අහගන්න. He himself arranged the table. ඔහු විසින්ම මේසය සකස් කෙරුවා. එහෙම නැත්නම් පිළියෙල කෙරුවා. ඊළඟට she prepared the invitation card herself. ඇය විසින්ම ආරාධනා පත්‍රය සකස් කෙරුවා. පුතේ මෙතනින් අර ක්‍රියාව කරන කෙනාව පිළිඹු වෙනවා. හරියට රිෆ්ලෙක්ට් වෙනවා වගේ. අපි කණ්ණාඩියේ මුණ බැලුවාම අපිමම පේන්නේ අන්න ඒ වගේ තමයි. ශීම තමයි ඒක කරන්නේ. හීම තමයි මේසය හදන්නේ. එතකොට ඒවට කියනවා අපි රිෆ්ලෙක්සිව් ප්‍රොනවුන්ස් කියලා. මේ ටිකත් පාඩම් කරගන්න ඕනේ ඉතින් තේරුමත් එක්කම. අපිට ඉස්සරහට ග්‍රැමර් ලෙසන්ස් ගොඩාක් කතා කරන්න තියෙනවා. ඉතින් අපි ටෙන්සස් පටන් ගත්තාම පුතේ මේ සර්වනාම පද වගන්තිවල විවිධ විදිහට භාවිතා කරන්න අපිට අවස්ථාව උදා වෙනවා. ඉතින් ඕගොල්ලෝ ඊට කලින් මේ ටික පාඩම් කරලා තියාගන්න. මේ නෝට් එක පැහැදිලිව ලියලා පාඩම් කරගන්න.